පසුගිය දිනවල සිද්ධ වෙච්ච දේවල් එක්ක සමාජ සාකච්ඡාවන් එක්ක එළියට ආපු තොරතුරු එක්ක ඔබතුමා නිගමනය කරපු විදිහටම පේපර් එක නිර්මාණය වේද නැත්නම් යම් වෙනසක් ඇති වේද මොකක්ද තත්ත්වය? මම ඔබට වගකීමෙන් කියනවා මීට පෙර ඔබේ සාකච්ඡාවේ මං කියපු දේ 100% මෙවර විභාග ප්‍රශ්න පත්‍රය ඇතුලේ තියෙනවා. ඒක මං කෙටියෙන් කියන්නම්. දෙවන ප්‍රශ්න පත්‍රය දරුවාට විෂයමාලාව ඇතුලේ විෂය කරුණු ඇතුලේ ලකුණු 100කටම යන්න කිසිදු අපහසුාවක් නැති ප්‍රශ්න පත්‍රයක්. පළමු ප්‍රශ්න පත්‍රය දරුවා නොදැක්ක අලුත්ම ප්‍රශ්න පත්‍රයක්. ඒකෙන් බය වෙන්න ඕනේ නැහැ. මම හැමදාම කියන්නේ දසුන් බොරු මායාවල් බොරු විශ්වාසත් එක්ක විභාග ශාලාවට ගිහිල්ලා දරුවා අසරණ වෙනවාට වඩා ඇත්ත යථාර්ථයේ දරුවා දැනගෙන ශාලාවට ගියාම දරුවා අපහසුතාවයටපත් වෙන්නේ. දරුවා දන්නවා අපි පහුගිය කාලේ කළේ මෙන්න මේ පේපර් එක වෙලාව කළමනාකරණය කරලා ලියා ගන්න ගත්ත උදව්වක්. මෙන්න මේ පහුගිය කාලේ අපි කරේ මෙන්න මේ ප්‍රශ්න ආවම කියවීමේ වේගය වැඩි කරගෙන කාලය ඉතුරු කරගත්ත එක. ඒ වගේම දිග ප්‍රශ්නයක් දැක්කම ඒක කෑලි කඩාගෙන අර අපි මුලින් කෑලි කඩාගෙන හයිලයිට් කරගෙන ඒ ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්න තියෙන දොරටුව හඳුනාගෙන යන්න උදව්වක්. හැබැයි අපි කවමදාවත් ටියුෂන් එකේදීවත් ඉස්කෝලේදීවත් මේ ප්‍රශ්නේ මේ විදියට තියෙන ප්‍රශ්නේ කරලා නැහැ. කරලා නැහැ. එතකොට දැන් දරුවෝ බය වෙන්න ඕනේ නැහැ, දෙමව්පියෝ බය වෙන්න ඕනේ නැහැ. මේ සරත්තානන්ද කියන ගුරුවරයා කියනවනේ මේ සැරේ එන ප්‍රශ්නේ පස් පේපර් එක දරුවා ජීවිතේටවත් කරපු නැති එකක් හැමදාම වෙන්නේ ඕක. දැන් මෙහෙමනේ දසුන් සමහර කට්ටිය මටත් පුළුවන් නේ විභාගයේ වරුණාම එදාම කියන්න පුළුවන් ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 35ක් මං කළා කියලා. කවුරුත් ඇවිල්ලා මේක චෙක් කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. දැන් මට ඕන එකක් කියන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ දසුන්. එහෙම වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්න පත්‍රය සකස් කරන විද්වතා. මොකද මම ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ හිටපු විභාග කොමසාරිස් ජෙනරාල්තුමා එක්ක සාකච්ඡාවක් කළා. එතුමා පැහැදිලිව කිව්වා දෙවන ප්‍රශ්න පත්‍රය තුල දරුවාට වැඩි අවස්ථා දෙමින් පාසලේ ගෙනුම් ක්‍රියාවලියට දරුවා සක්‍රියව සහභාගී වෙන්න ඕනි කියන පණිවිඩය විභාගය ඇතුලේ දෙන්න ඕනේ නිසා දෙවන ප්‍රශ්න පත්‍රයේ විභාග විෂයමාලාවටම සීමා කරනවා. හැබැයි මේක තරඟ විභාගයක්. මේක තෝරා ගැනීම විභාගයක්. ඒ නිසා පළමු ප්‍රශ්න පත්‍රය වඩා දක්ෂයා තෝරා ගැනීම සඳහා සංකීර්ණ මට්ටමට යනවා කියලා. එතකොට දසුන් ඔය සංකීර්ණ මට්ටමට යන්නේ එතන ඉන්න. ඒ ප්‍රශ්න පත්‍රය හදන විද්වතා මේ සමාජයේ තියෙන ගණිත කෙටි ක්‍රමයි ඕවා මේවා දාලා පේපර් එකක් හදනවාද? ඔබ නිකන් හිතන්නකෝ. ඒ මොනොත් මොකද්ද වෙන්නේ? ඒ මොනොත් මාර අසාධාරණයක් නේ අර බුද්ධිමත් දරුවට. ඇයි දසුන්? මේ කෙටි ක්‍රම දාලා වැටේ කනුව යන්නේ මෙහෙමයි, පරතර හොයන්නේ මෙහෙමයි. අතරත් දීම් බාර හොයන්නේ මෙහෙමයි කිය ක්‍රම කෙටි ක්‍රම 500ක් ප්‍රැක්ටිස් කරනවා. ඒ ටිකම විභාගයට ආවම මුකුත් නැහැනේ කටපාඩම් කරලා විභාගෙ ලියන්න පුළුවන්. ගැටලුත් කටපාඩම් කරන කලාවක් වෙනවා. ඒ නිසා එහෙම නැහැ. ප්‍රශ්න පත්‍රය සකස් කරන විද්වතා සමස්ත වපසරිය අධ්‍යයනය කිරීමෙන් පසුව අලුත්ම තාලේ පේපර් එකක් හදනවා. ඒ හදන එක අර අපිට තියෙනවනේ ෆස්ට් පේපර් එකටත් ප්‍රශ්න පත්‍රය හදන විද්වතාටත් නීති රාමුවක් තියෙනවා. ඔහුටත් බෑ මේ සීමාවෙන් එළියට එන්න. අර තියෙනවනේ විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරපු චක්‍රලේඛනයක්. ඒකේ තියෙනවා විභාගතා මාන 14ක්. දරුවා සතු හැකියාවන් 14. ඔය හැකියා 14 තමයි දසුන් ඩෙවලොප් කර ඉන්නේ. මම ඔබට කියන්නම් අත ජීවතුන් අතර නෑ මහාචාර්ය ලාල් පෙරේරස් පේපර් එක හදපු කාලේ මේ හැකියා 14 හරිම සරලව තමයි ගත්තේ. ඇයි? මෙතරම් තරංගයක් එදා තිබුණේ නෑ. සමාජ ශිෂ්‍යත්ව සම්බන්ධයෙන් මෙතරම් තරංගයක් තිබුණේ නෑ. හැබැයි දැන් සමාජය ඇතුලේ මේ තරංගෙ වැඩි වෙන්න එදා මහාචාර්ය ලාල් පෙරේරස් හදපු පේපර් එක අද හදන සර්ට මැඩම්ට හදන්න බෑ. ඇයි? තරංගය වැඩි. ඒතකොට ඒ තරංගය ඇතුලේ දක්ෂයා අති දක්ෂයා තෝරන්න සකස් වෙන ප්‍රශ්න පත්‍රය තමයි නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි පේපර් එක අමාරු වෙනවා. ස්ථිරව. දෙවෙනි පේපර් එක? දෙවෙනි පේපර් එක විෂයමාලාව ඇතුළට සීමා වෙනවා. හැබැයි දසුන් එකකින් කියන්නේ දෙවෙනි පේපර් එක පාඩම් කරපු ඕනේ ළමයෙකුට ලකුණු 90කට 100කට යන්න පුළුවන්. ඇයි දන්නවද? ෆස්ට් පේපර් එකේදී දසුන් දක්ෂතාවයේ තියෙනවා නම් නිවැරදිව ප්‍රශ්න කරනවා නම් උත්තරයට ලකුණු ලැබෙනවා. ඒයි ටිකක් ගන්නට තියෙනවා. හැබැයි සෙකන්ඩ් පේපර් එකේ ලියන්න තියෙන කොටස් අකුරක් හැලෙනකොට පිල්ලමක් වරදිනකොට අක්ෂර වින්‍යාසයක අකුරක වෙනසක් වෙනකොට ඔය සියලු තැන්වල ලකුණ ගන්න කැපෙනවා. එහෙනම් දෙවෙනි පේපර් එක ලේසි ඒකට උනන්දු වෙන්න ඕනේ නෑ වගේ කවුරු හරි මෝඩ කතාවක් කියනවා නම් ඒක අදම අත්හරින්න ඕනේ. මොකද දෙවෙනි එක ලේසි වගේම වගකීමෙන් දරුවා උත්තර ලියන්න ඕනේ. අකුර හරි අකුර. ගැළපෙන පිල්ලම හරිම පිල්ලම.
පිළිතුර අවශ්‍ය කොටස විතරක්. දැන් දසුන් මම ඔබට එකක් කියන්නම්. මට එක අවුරුද්දක විභාග උදාහරණයක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ දෙවෙනි පේපර් එක පටන් ගන්නෙම ඡේදකින් ගීත කොටසකින් වගේනේ. එක අවුරුද්දක විභාග ප්‍රශ්න පත්‍රයේ ඡේදයක් සකස් වෙනවා මහින්ද හිමියන් කියලා චරිතයක් ගැන. ඒ ඡේදය පුරාම කියවෙන්නේ මහින්ද හිමියන්. හැබැයි දරුවාට පාසල් පෙළ පොතේ තියෙනවා ටිබෙට් ජාතිකයස් මහින්ද හිමියන් කියලා පාඩමක්. ඒ පාඩමේ තියෙන කොටසක්ම තමයි විභාග ඡේද විදියට ඇවිල්ලා තිබුණේ. හරිනේ. හැබැයි විභාගයට දුන්න ඡේදය උඩ උපදෙසක් දෙනවා. ඡේදය කියවා ඡේදයෙන්ම පිළිතුරු ලියන්න. ඡේදයෙන්ම පිළිතුරු ලියන්න. ඡේදේ පළවෙනි ප්‍රශ්න විදියට අහනවා මෙම ඡේදයේ කියවෙන්නේ කවුරුන් ගැනද? දක්ෂයා මොකද කරේ? අර පාඩම ටිබෙට් ජාතිකයස් මහින්ද හිමියන් ගැන. හරිද උත්තරේ? වැරදිනේ. වැරදිනේ. ඡේදයෙන්ම ඡේදේ කොතනකවත් ටිබෙට් ජාතිකයස් කතාවක් තිබුණෙම නැහැ. මහින්ද හිමියන්. අන්න ඒ නිසා මන් දූල පුතාලට කියන්නේ පුතේ ඔයා දන්න දැනුම විභාගෙදී ඒ විදියටම ඔයාට පාවිච්චි කරන්න බැරි වෙයි. බැරි වෙයි. ඒ නිසා ඔයාට විභාගය ඇතුලේ ඉන්න එකම ගුරුවරයා තමයි ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදෙස් ටික. එම උපදෙස් නිවැරදිව කියවලා සාර්ථක වෙලා හරි අකුරු ටික ලිව්වොත් ඔබ කියන දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ටම යන්න පුළුවන්. එවැනි පේපර් එකක් තමයි තියෙන්නේ. මතකාවර්ජනය වෙනුවෙන් මොනවද කරගන්න ඕන දරුවා? මොන වගේ අභ්‍යාසයකද යොදවන්න ඕන? දසුන් ඕක හරිය දුක හිතෙන කතාවක්. මේ අමතක කිරීම අමතක වීම දරුවගේ ප්‍රශ්නයක් නෙමෙයි. වැඩිහිටියෝ වෙච්ච අපි විභාග ආසන්න කාලයේ ලෝඩ් එක වැඩ කිරීම ඇතුලේ දරුවට ඒක දරා ගන්න බැරි කම ඇතුලේ තමයි හොඳට කර හිටපු දේවල් ටිකත් මේ වරද්ද ගන්න පටල ගන්න. ඒ නිසා දරුවාව ඉතා හොඳින් සාමාන්‍යකරණය කරන්න ඕනේ වහාම. එහෙම කළොත් ඔබ කියන ඔය මතකයට තියෙන බාධාව විසඳෙන්න ඒක ගොඩක් උදව් වෙයි. සාමාන්‍යකරණය. මොකද්ද? දෙමව්පියෝ දෙන්න නරකයි මේ වෙලාවේ අක්කට වැඩිය ලකුණක් හොයා ගන්න ඕනේ කියලා. නැන්දගේ දුවට වැඩිය ලකුණක් හොයා ගන්න ඕනේ කියලා. ඉස්කෝලේ පන්තියේ පළවෙනිය වෙන ලකුණ ඔයාගේ වෙන්න ඕනේ කියලා. ඒ වගේ පීඩාකාරී ඉලක්ක දෙනකොට දරුවට දන්න දේ අමතකයි. අපි එහෙනම් මොකද්ද දසුන් කළ යුතු දේ? පුතේ පාඩ පුළුවන් දේ කරන්න. නේද? ඔයා කොහොමත් මගේ දරුවානේ. මොන ලකුණ ගත්තත් ඔයා මගේ සුදු පුතා මගේ දුව. ඒ හින්දා ඔයා මට හැමදාම ඉන්නවා. ඒ හින්දා මෙතන අපිට පොඩි අවස්ථාවක් තියෙනවා. හොඳ පාසලකට යන්න. ජීවිතේ ඉදිරිපත් වෙන පළවෙනි විභාගයේ ජාතික විභාගයේ හොඳ ලකුණක් අරගෙන සතුටු වෙන්න. නේද? ආර්ථික දුර්වලතාවයක් තියෙනවා නම් රජය ලබා දෙන ශිෂ්‍යාධාර මුදල අධ්‍යාපනයට යොදා ගන්න අවස්ථා තියෙනවා. එතකොට අපි පොඩ්ඩක් මේ දවස්වල කම්මැලි නැතුව පොඩක් උනන්දු වෙලා මේ ගමන යන් කියන පණිවිඩය දුන්නොත් දසුන් දරුවාගේ අර අබල දුබල නොහැකි සියල්ල නැති වෙනවා. ඔබ ඉගෙන ගත්ත දෙයක් ඔබට විභාගයට ගිහිල්ලා වාඩිලා පේපර් එක අතර ගත්තාම අමතක වෙලා තියෙනවා නම් ඒක මතකයට නංගව ගන්න දුවේ පුතේ ඔබ මෙන්න මේ දේ කරන්න කියලා සරතාන්ත ගුරුතුමාට දශක ගානක තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක දරුවන්ට මේ වෙලාවේ දෙන්න තියෙන උපදේශය මොකද්ද? දසුන් ආපු ප්‍රශ්නයත් එක්කම ඒකට පොඩි කෑල්ලකුත් එකතු කරලා මම උත්තරේ දෙන්නම්. දසුන් ඔය පේපර් එක ගත්තම සමහර දේවල් අමතක වෙනවා කියන කාරණාවට බලපාන වැදගත් සමාජ සිද්ධියක් තියෙනවා. මොකද්ද? සමහර ගුරුවරු සමහර දේශකයෝ මම ඒක ගුරුවරු කියන එක ලඝු කරන්නේ කවදාවත් විෂයමාලාව දන්න සුදුසුකම් තියෙන ගුරුවරු ඒ උපදෙස් දෙන්නේ නැහැ. සමහර දේශකයෝ මෙන්න මේක මේ විදියටම එනවා පුතේ ඔයා මේක බලා ගන්න කියලා කියනවනේ. හැබැයි දසුන් කවදාවත් ඒ වැඩේ වැඩිහිටියෝ කරන්න හොඳ නැහැ. දරුවා විභාග ශාලාවට ගිහිල්ලා පේපර් එකේ දකින්නකොට අර ඔල්ලුවට දීපු මෙන්න මේ විදිය මෙන්න මේ ප්‍රශ්නේ නොවි ඒක චුට්ටක් වෙනස් වුණාම තමයි දරුවව මේ තියෙන අපහසුතාවයට පත්වීමට ප්‍රධාන ඉඩ. හැබැයි එහෙම නොවිත් වෙන්න පුළුවන් නේ දසුන්. නේද? එහෙම නොවි වෙන්න පුළුවන්. ඔබ ඒකනේ අහුවේ. දසුන් මේ වගේ වෙලාවක දරුවා කරන්න ඕනේ ප්‍රශ්නය කඩා ගන්න. එකක් දිග ප්‍රශ්නයක් වගේ නම් කඩා ගන්න. කඩාගත්තම මේ ප්‍රශ්නය ඇතුලේ කෑලි කොටස් තියෙනවානේ. කොටස් ආවර්ජනය කරන්න. කොටස් වල තියෙන දේ හරියට ඔලුවට දාගන්න. එතකොට අන්න දරුවට පොටක් පෑදෙනවා මතකේ එනවා රයිට් මේක මට මෙහෙම ගලපන්න පුළුවන් මේක මට මෙහෙම විසඳන්න පුළුවන් මේකේ පිළිතුරට මේ විදිහට යා යුතුයි කියන මෙසේජ් එක දරුවගේ මොලේ දරුවට ලබා දෙන්න. ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවොත් හොඳම දේ තමයි කෑලි වල කඩා ගන්න එක. ඔව් ඒ කියන්නේ වැදගත්ම දේවල් ටික හයිලයිට් කරගන්න. ඊට පස්සේ ඒ ඔස්සේ හිතන්න. ප්‍රශ්නයේ තියෙන උපදේශ දැන් මෙතන වැදගත්ම දේ උපදේශනේ. උපදේශ අනුව හිතන්න. ඒ විදිහට ගියාම ඒ අමතක දේවල් මතක් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.